guys, welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ඊයේ එකේ අන්තිම weekend එකේ මම ගියා පොඩි trip එකක්, family trip එකක්. ඉතින් ඒක මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. ඉතින් අපි මුලින්ම ගියා One Gold Face එකට. මේ දවස්වල නම් One Gold Face එක ගොඩක් busy. ඉතින් Christmas season එකට කොහොමත් One Gold Face එක busy. අනිත් එක මේ දවස්වල One Gold Face එකේ හදලා තියෙන මෙන්න මේ Christmas tree එක බලන්නත් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේ දවස්වල ගොඩක් ඒ නිසා One Gold Face එක busy. ඉතින් අපි මුලින්ම One Gold Face එකට ගිහිල්ලා ඉතින් අපි One Gold Face එකේ මෙන්න මේ Christmas tree එක ගාව ගොඩක් ෆොටෝ ගත්තා. තව එක ගේම් තියෙනවා ඒවා ප්ලේ කරා. හැබැයි ඉතින් ගේම් ප්ලේ කරාට මොකද වින් කරන්න නම් බැරි වුණා. හරි. ඉතින් ඔයාලා මේ දවස්වල One Gold Face එක පැත්තේ එනවා නම් මේ Christmas tree එක බලන්න පුළුවන්. හැබැයි මේක තව ටික දවසක් තියෙයි. මොකද ඉතින් දැන් Christmas ඉවර නිසා මේක ටික දවසකින් අයින් කරා. ඉතින් මේ දවස්වල ආවොත් ඔයාලට අනිවාර්යෙන් මේක බලා ගන්න පුළුවන්. මේ දවස්වල මෙතන ගොඩක් busy නිසා රෙස්ටොරන්ට් වලත් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් අපි ඒ නිසා කෑම ගන්න එළියට ආවා. කෑම අරගෙන ඉවර වෙලා අපි ගියා දෙහිවල පැත්තේ සූ එකට ගියා. ගොඩ කාලෙකින් සූ එකට ගිහිල්ලා නැති නිසා අපි ඊට පස්සේ සූ එකට ගියා. ඉතින් සූ එකට ගිය වීඩියෝ එකත් මම ඔයාලට අරන් ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන්නේ දෙහිවල සූ එක. ඉතින් අපි පටන් ගමු. මෙන්න මෙතනින් අපි හරියටම පිළිවෙලටම ගියා. ඉතින් සූ එක ගැන කියනවා නම් හැබැයි ඉස්සර වගේ නෙමෙයි සූ එක. මොකද ගොඩක් සත්තු දැන් අඩුයි. සමහර කූඩවල සත්තු ඉන්නේ එක්කෙනයි දෙන්නයි, සමහර ඒවල එක්කෙනයි. ඒ තරමට අඩු වෙලා තියෙනවා සූ එකේ සත්තු ප්‍රමාණය නම්. ඉතින් ඔයා ගොඩ දවසකින් ගිය කෙනෙක් නෙමෙයි නම් මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් ගිය අය දන්නවා ඇති මම මේ කිව්වේ මොකක්ද කියලා. හරි. ඉතින් අපි පළවෙනි අංකෙම පටන් ගත්තා පිළිවෙලට යන්න. ඉතින් ඔයාලා දන්නවනේ මුලින්ම තියෙන්නේ මින් මැදුර බලන්න. හැබැයි මින් මැදුර බලන්න යන්න කලින් මෙන්න මෙතන තියෙන පොඩි පූල් එකේ වෙනදට ස්ටිල් කෙනෙක් නම් ඉන්නවා. අත නම් එයා හිටියේ නෑ. එයාට මොකද වෙලා තියෙන්නේ ඉන්නවද නැද්ද කියලාත් දන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි ගියා මුලින්ම මින් මැදුරට. මේක ඇතුලෙන් ගිහිල්ලා ඉතින් මාළු බලලා එළියට ආවා. මෙතන ඉන්න මාළුත් හැබැයි අඩුයි ගොඩක්. මෙතනත් ඉන්න මාළු ප්‍රමාණය අඩුයි වෙනදට වැඩිය. මොකද මීට කලින් ඇවිත් තියෙනවා, ඇවිත් ඉන්නයි දන්නවා ඇති ඒක. මේ තියෙන්නේ දෙහිවල සූ එකේ මින් මැදුර. ඉතින් දෙහිවල සූ එකට යන ඕන කෙනෙක් සූ එකේ දැන් අපි අංක පිළිවෙලට යද්දී මුලින්ම පටන් ගන්න සූ එකේ මේ මින් මැදුර ඇතුලේ ඉඳලා යන්නනේ. ඒ නිසා ඉතින් මින් මැදුර කියන තැනින් ඕන කෙනෙක් ගිහින් තියෙනවා. හරි. දැන් මේ සූ එකේ මාළු බලද්දී අද නම් අපිට ටිකක් ස්පෙෂල් මාළුවෙක් බලා ගන්න හම්බුණා. මොකද එයා වෙනදට වැඩිය පීනන්නේ නැහැ. එක තැනම තමයි වගේ ඉන්නේ. හැබැයි අද නම් එයා හොඳට පීන හිටියා. හරි. දැන් ඉතින් මම කිව්ව මාළුවව තමයි මම ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ. මේ ඉන්නේ ඔයාලා සූ එකට ගිහින් තියනවා නම් ඔයාලත් දන්නවා ඇති මෙයාව. මේ ඉන්නේ අපි මේ ළඟකදී සූ එකට එද්දී නම් මෙයාලගේ මට මතක විදියට 3 දෙනෙක් වගේ හිටියා. හැබැයි අද නම් හිටියේ මෙයා විතරයි. අනිත් දෙන්නට මොකද වුනේ කියලා දන්නේ නැහැ. හරි. මෙයා අද නම් ගොඩක් පීන හිටියා. හිට මෙහෙට ගොඩක් වෙලා පීන හිටියා. ඉතින් අපිත් ගොඩක් වෙලා මෙයා දිහා බලන් හිටියා. මෙයා ගොඩක් ලොකු මාළුවෙක් නේ. ඉතින් මෙයාගේ ටැංකිය ඇතුලේ හෙට මෙහෙට ගොඩක් වෙලා පීන ඉති ගොඩක් පොඩි ළමයි වුණත් මෙයා දිහා ආසාවෙන් බලන් හිටියා. ඉතින් මේ සූ එකේ මින් මැදුර තව මුහුදු ජීවිනොත් එකයි කීව දෙනෙක් හිටියා. ඉතින් මින් මැදුර ඉවර වෙච්ච ගමන් එළියට එද්දි තියෙන්නේ මෙන්න මෙයාලව බලන්න. මෙන්න මේ පැස්බරාලව බලන්න තමයි තියෙන්නේ. ඉතින් අද නම් මෙතන පැස්බරාලා 3 දෙනෙක් හිටියා. ඉතින් මේ පැස්බරාලා මෙතන ඉද්දි මෙයාලා මිනිස්සු ගොඩක් හැමතිස්සෙම දකින්න නිසාද කොහෙද මෙයාලා ළඟටම එනවා මිනිස්සුන්ගේ. ඉතින් මිනිස්සුත් මෙයාලගේ ෆොටෝ ගන්න, මෙයාලව අල්ලන්න, අනිත් එක මෙයාලා අර කෑමත් එහෙම ඉල්ලනවා එන මිනිස්සුන්ගෙන්. ඒ නිසා මිනිස්සු මෙයාලට එක එක කෑම ಜಾති දෙන්නත් හදනවා. ඉතින් ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මේ පේනවනේ මෙයාලා ඉතින් ළඟට එනවා කරදරයක් කරයි දන්නෙත් නෑ. ඊට පස්සේ ඉතින් මොනරු කුරුල්ලෝ මේ වගේ සත්තු ඉන්නවා මෙතන. මැකෝලා හැම කුඩුවල දාලා ඉන්නවා. මැකෝලා නම් ඉතින් ටිකක් වැඩිපුර හිටියා. තව ඉතින් මේ සූ එක ඇතුලේ තියෙනවා මේ තව එකක් තියෙනවා මෙන්න මෙතන. මැකෝලා ඉන්නේ මෙතන. මැකෝලා හංසෝ වගේ එක කුරුල්ල ಜಾති ඉන්නේ
මෙයාලා පොඩ්ඩක් නිදහසේ පියාඹ ඉන්නවා. මෙයාලව පොඩ්ඩක් වට කරලා හැබැයි අනිත් කූඩවලට වැඩිය ලොකුවට අපිටත් ඒක ඇතුලෙන් ගිහින් බලන්න පුළුවන් විදියට හදලා තියෙනවා මෙන්න මේ විදියට. හරි ඊට පස්සේ අපි මෙතනත් පහු කරගෙන ගියා. ටිසු එකේ ඉන්නවනේ බෙයා කෙනෙක් අන්න එයාව බලන්න. හැබැයි අද නම් මට මෙයාව වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මෙයා මෙයාගේ ගුහාව ඇතුළට වෙලා හොඳටම නිදාගෙන හිටියේ. හරි ඉතින් වීඩියෝ එක යන අතර මම කියන්නම් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම අද වීඩියෝ එක කොහොමද කියලා වීඩියෝ එකට comment එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඉතින් හරි ඊට පස්සේ මෙන්න මෙතනත් පහු කරගෙන අපි ගියා ටයිගර්ස්ලාව බලන්න. මේ ඉන්නේ ටයිගර්ස්ලා. මෙයාලා නම් ටිකක් ඇත්තටම ඉතින් මිනිස්සු දැක්කම ටිකක් අර තරහෙන් වගේ හැසිරෙන්නේ. ඉතින් යාලා මස් කන සත්තුනේ. ඒ නිසාද කොහෙද මෙයාලා ටිකක් තරහෙන් හැසිරෙන්නේ. අනිතික මිනිස්සුත් මෙයාලව බලන්න ගොඩාක් එක තැනකට වෙලා ඉන්නවා. මෙයාලා ළඟටම ඇවිත් ඉතින් තරහෙන් මේ විදියට බලන් ඉන්නවා. හරි මෙයාලා නම් හරි ලස්සනයි. ඉතින් හරි ලස්සන වුණාට මාංශ භක්ෂක සත්තුනේ. හරි ඉතින් ටයිගර්ස්ලවත් බලලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා හිප්පොටේමස්ලව බලන්න. ඉතින් මෙයාලා අද නම් එළියට ඇවිත් හිටියේ නෑ වතුරෙම තමයි හිටියේ. මෙතන 3 දෙනෙක් හිටියා. පැටියෙකුයි ලොකු දෙන්නෙකුයි. ඉතින් මේකත් බලලා තව එක එක සත්තු జాති හිටියා. මේ එයාලවත් බලලා ආවා. තව ඉතින් මෙතන නම් සිංහයෝ දෙන්නෙකුත් හිටියා. මේ සිංහයා නම් ගොඩාක් තරහෙන් වගේ මිනිස්සු දිහා බල ඇවිත් හිටියා. ඉතින් යාලා අර කූඩුවෙම ඉති යාලවත් මොන වුණත් ඉතින් හිර කරලානේ තියෙන්නේ. ජීවිත කාලෙම මෙතන හිර කරලා තියෙද්දි ඉතින් ඒ සත්තුන්ටත් ඒක හරි අමතුයි නේද? ඉතින් මේ මීමින්නෝ මෙයාලා නම් ඉස්සර සූ එකේ ගොඩාක් හිටියා. ඒත් අද නම් හිටියේ කිහිප දෙනා. ඒ කියන්නේ මේගොල්ලෝ මැරිලා හරින් මොන හරි වෙලා එක්ක ගෙනහිල්ලා කොහොම හරි හිටියේ නෑ. හරි ඉතින් මෙතන චිම්පන්සිය දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් නම් අන්න අර ගුහාවට වෙලා හැංගිලා තමයි හිටියේ. ඊට පස්සේ අපි ගියා මේ අද සූ එකේ ගොඩාක් කට්ටිය හිටියා. මොකද අද සන්ඩේ දවසක් නිසාද කොහෙද ගොඩාක් කට්ටිය හිටියා. ඉතින් මෙහෙම අපි සත්තු බලාගෙන ගියා. කැංගරු කෙනෙකුත් හිටියා. යා නම් ගොඩාක් වයස පාටයි වයසට ගිහින් හිටියේ. මේ ඉන්නේ මකුළු වඳුරක් කියන වඳුරා. ඉතින් එයා නම් ගොඩාක් එයාට නම් ටිකක් නිදහසේ ඉන්න පුළුවන් වගේ ටිකක් එයා ඉන්න තැන ලොකුයි කූඩු කරලා නැහැ. කොහොම හරි එයාවත් බලලා අපි ඊට පස්සේ ඉතින් ජිරාෆ් කෙනෙක් හිටියා. අද නම් මං එක්කෙනාවයි දැක්කේ එක්කෙනායිද කොහෙද ඉන්නේ. ඉතින් තව මේ හරියෙන් යද්දි තව කුරුල්ල කූඩ ටිකක් තියෙනවා. ඒ කුරුල්ල කූඩත් පහු කරගෙන අපි ගියා උරගීන්ව බලන්න. ඉතින් මෙතන කිඹුලෝ සර්පයෝ එක එක යන කොණ්ඩල ඒ වගේ සත්තු තමයි ඉන්නේ. කිඹුල්ලෝ නම් ඉතින් මෙතන ඉන්න ගොඩක් ඇවිදින්න යාලා එකම තැනට වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ සර්පයොත් යාලත් යන්නේ පොඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. යාලත් කෑම කාලා පොඩ්ඩක් එකම තැනකට වෙලා වගේ හිටියා. ඉතින් මේවත් බලලා එළියට එද්දි මේ අන්තිම හරිය තියෙනවා තව මේ දිවියෝ ඉන්න කූඩ වගේක්. ලොකු කූඩ වගේක්. ඉතින් ඒවලත් ඉන්න ආයව බලලා අපි දැන් මේ සූ එකේ අන්තිම හරියට ඇවිත් ඉන්නේ. දැන් පිළිවෙලට බලලා ඉවර වෙලා අන්තිම හරියට එද්දි තමයි සීබ්‍රා ඉන්නේ. මෙතනින් තමයි සූ එක බලලා ඉවර වෙලා එළියට යන්න තියෙන්නේ. මෙතනින් වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් කරන් යනකම් හැමෝටම good bye.